Parisina ka dekha. Yes, one, two. Atante pula somi. Ngune hilatave. Ruwan mela kamini. තොරණ ගැන කියනවා. පිම්බර උපාසිකාවියනි අද මේ පිම්බර පුසන් පෝදින මේ පුණ්‍ය භූමියට අපි රැස්ව සිටින්නේ මහා තොරන් රාජයා සහ මහා දන්සල් රාජයා ඔබ හමුවේ ලැබීමටයි. අන්නේ ඒ පිම්බර අවස්ථාව මා විරුදුවකින් ඔබ හමුවේ තබන. පොසොන් සඳයි සඳේලියයි මතියයි යගේ තොරණයි සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා පුඩා කල සිට අඳුරන අනිවාර්යෙන්ම තොරන් වල කෙල පැමිණි පුද්ගලයෙක්. සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කලේ කුඹුරේට තොරන් වලට බැස්සේ සුමති අයියා. මට මතකයි ඒ පිටගමේ දැනට මාස කිහිපයකට ප්‍රථම මේ කලපු මහා තොරන් රාජයා ඒ පිටගමේ උපාසක මාත්‍යෙක් ගිල්ලා අත මෙහෙක් කොල්ලා තිබ්බා විතරයි. උපාසක මිත්තණිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දපක් ගාලා වැටුණා. තොරණ බැලුවේ තොරණ උඩ ඇවිදන්නේ. ඇයි කියන්නේ බා? අර මං මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කරලා නෙක්ස්ට් එකට යනවා. මල්ලි ලොකෝ අයියා ඔය විවෘතට මේ පරක් කරලා තියෙන කට්ටිය කතා කරලා ගන්නකො ඉතින්. කතා පිම්මත් උපාසික උපාසිකාවියන් අද මේ මහා විශාල තොරන් රාජයාගෙන් නොබනිත පිළිම සඳහා ලොකුයි ඇවිල්ලා තිනවා විවෘතයට. ඉතින් පිම්මත් උපාසික උපාසිකාවියන් ළඟට આવොත් ලේසි. ඔන්න එහෙනම් ලොකු අයියා තොරණ පත්තු කිරීමට සූදානම්. එහෙනම් 1 2 3 අද පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි යදෙනවා. අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා. සුමති මෙහරි මොකක්ද අර කරලා තියෙන අලුපෙත්තරු වැඩේ ඈ බලපි අරක තොරණක්ද කියලා. ඒක ලස්සනට තියෙන්නේ මිනිස්සු උනත් මුකුත් මල්ලි මේ නායක ආමතුරුන්ටයි මේ ගමේ දායක සභාවටයි මේ ලොකු අයටයි මේ ගමේ එකෙක් හරි වචනයක් හරි කියලා දුවොත් තමා මන් තෝගෙන බලාගන්න. හරිද? හරි ලොකෝ අය බය නැති ලස්සනට වැඩේ වෙලා. තෝව ගහනවල තොරණේ උඩ කොටු ඈ. පටන් ගන්න මොනාරි කියහම් මොකද්ද බං පළවෙනි කොටේ ඇයි මොකුත් නැහැ. ඒයි බරෝ ඒක මොකක් වගේද උඹට හිස්නේ තනි කර. හිස්කම තමයි හිස්කම සහ තනිකම එක දෙන්නේ. කියපම් කවිය. පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුක්ගින්දර. ටන් දෙවෙනි කොටුවෙන් පෙනෙන්නේ කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ. නේ අපිට කියන්න බෑ කවුද කියලා. යකෝ බලපන් යක්ෂ පෙනුම. ඊ ඇවිල්ලා ආලෝක යක්ෂයා. බලන්නේ සුපිම්මතනි අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් ප්‍රේත හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ. ඒ වගේ සිතුවම් කරලා තියෙනවා. බය වෙන්න එපා. බලන්න සුපිම්මතනි ඇඟිලි 999 කීයදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා ඒත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි. ඒ වගේම තාත්විකව ඔබ සිතුවම් කළා තියෙනවා. සුමති මල්ලි ඔව් මයිද යවා තමයි එන්නකෝ මේ වගේ පාවි පළවෙනි කොට දෙක මොනවද බං අර වෙන්නේ හතරෙනි කොට එන්නේ නාලාගිරි වෙන්න ඕනේ. ඔව් නාලාගිරි ඉන්නේ. බලපන් අර පස්වෙනි කොටුවට ආවම තනිය ඇට ඇඬෙනවා.
දසමන් මලක් වගේ යංකටයි අනේ කවුද බම් පුතු මල්ලි අර විරුදු කියන එක? අපේ ලොකම පුතා. අල කොහොම පවුල් පිටින් මාව කන්න ඇවිල්ලානේ දෙයියනේ. අයිසකයි රටක් වටි කවුද? මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ. මේ වගේ තොරණකට මෝහිනී ආවේ කොහොමද? හරිම මාණ්ඩවිකයි නේද පින්වත්නි? බලන්නේ ඉන්න පෙදරේරු පිළිමයම වල තියෙන ආකාරය ගඩොල් කටයක් තියාගෙන වයිබ්‍රේට් වෙවි ඉන්නේ බලන්න. ඇඟේ තියෙනවා සිමින්ති පාරවල්. ඇවුනේ? මේ කෙරවලේ කටුවේ ඉන්න පෙදරේරු නෙමේ දේවදත්තලු. ආලෝක යක්ෂයා කිහිල්ල කනවා. අර බලපංකෝ තුන්වෙනි කොටුවේ ඉන්න අඟුලිමාල මේ කහනවා වගේ පේන්නේ මට විතරද? බලපන් මොකද්ද කිව්වංගෝ? එලා. හතරවෙනි කොටුවේ ඉන්න නාලාගිනට කෝල් එකක් නෑ වෙන්න බෑ. මේ මැද කොටුවේ ඉන්න මොහිනී පොඩි එකාට කිරි බොනවා වගේ පේනවා. කෙරවලේ කොටුවේ එක්කිනා ගල බිමට වට ගත්තා. මෙන්න ආය ඉඳගත්තා. මට පේන්නේ මගේ ඒ දෝෂයක්. කිව්වා මම බැරම් පණ්ඩිතයා බාර ගන්න තුින්න ඕනේ. මේ සංවිධායක මණ්ඩලයේ පවසා සිටිනවා දන්සලේ වැඩ කටයුතු සම්පූර්ණ වී ඇති බැවින් ආහාර ගැනීම සඳහා දන්සල දෙන ලෙස සියලු දෙනාටම දන්සල ගාවට එන්න කියලා ආරාධනා කරනවා. ඔව් බලන්න පින්වතුනි කොටු ටිකේ කවුරුත් නැහැ. කොටු ටික හිතුනේ කොහොමද එකපාරටම දන්සල ගැන කියලා අම්මා මට සිරි යක්කු ටික ඔක්කොම දන්සලට ගිහින් දැන් තොරණ තනි වෙලා බලන්න පින්වතුනි තොරණට වෙච්ච දේ මල්ලි මේ මකුළු හරියන්නේ නැහැ.